ඊයේ රාත්‍රියේ ටෙහෙරාන් අගනුවරට එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාරමාලාවේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලේ ලේකම් අලි ලරිජානි බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අලි ලරිජානි විනාශ කර ඇති බවයි. අලි ලරිජානි යනු ඉරාන පාලන තන්ත්‍රයේ සිටින අතිශය ප්‍රබල සහ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි. ඔහු ඉරානයේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති තීරණය කරන ප්‍රධානතම නිලධාරියා වේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා ඛමේනීට අතිශය සමීප පුද්ගලයෙකු වන ඔහු ඊශ්‍රායලයට එරෙහි යුද උපාය මාර්ග සකස් කිරීමේ ප්‍රධානියා ලෙස සැලකී. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය මෙසේය. ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව මෙහෙයුම සාර්ථක වී ඇති අතර ලරිජානි මිය ගොස් ඇත. ඉරාන බලධාරීන් හෝ එරට රාජ්‍ය මාධ්‍ය මෙතෙක් මෙම ඝාතනය ස්ථිර කර නැති අතර ඔහුව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ බව පමණක් පිළිගෙන තිබේ. ඇතැම් වාර්තා පවසන්නේ ඔහු සිටි ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ඇති බැවින් ඔහු බේරී සිටීමට ඇති ඉඩකඩ අවම බවයි. ලරිජානි වැනි ඉහළ පෙළේ නායකයෙකු ඝාතනය කිරීම යනු ඉරානයේ දේශපාලන සහ ආරක්ෂක ව්‍යුහය මුළුමනින්ම කඩා වැටීමකි. මෙය ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව දියත් කළ හැකි මීළඟ ප්‍රහාර මාලාවට ප්‍රධාන හේතුවක් වනු ඇත. මේ අතර ඉරාන අගනුවර වන ටෙහෙරාන් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ඉලක්කගත ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රබල බසීජ් අර්ධ හමුදා බලකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලම් රේසා සොලෙයිමානි ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය වසර 6ක කාලයේ පුරා ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂාව සහ හමුදා බලඇණි මෙහෙය වූ ඔහු ඉරාන පාලන තන්ත්‍රයේ සිටි තෙවන ප්‍රබලතම හමුදා නිලධාරියා ලෙස සැලකේ. ඔහු මෙහෙය වූ බසීජ් බලකාය යනු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ ලක්ෂ සංඛ්‍යාත ස්වේච්ඡා සෙබළුන්ගෙන් සමන්විත අතිශය බලගතු හමුදා ඒකකයකි. ඉරානය තුළ ඇතිවන විරෝධතා මර්ධනය කිරීමට සහ දේශීය ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 2020දී මියගිය කාසෙම් සොලෙයිමානීගේ සමීපතමයෙකු වූ මොහු ඊශ්‍රායලයට එරෙහිව මහජන යුද්ධයක් සංවිධානය කිරීමේ ප්‍රධානියා විය. ප්‍රහාරය එල්ල වී ඇත්තේ ටෙහෙරාන් නුවර මධ්‍යයේ පිහිටි ආරක්ෂිත මූලස්ථානයක් ඉලක්ක කර ගනිමිනි. ඊශ්‍රායලයේ ස්ටෙල්ත් ප්‍රහාරක යානා මගින් නිකුත් කළ නිරවදි මිසයිල මගින් මෙම ගොඩනැගිල්ල විනාශ කර ඇති බව වාර්තා වේ. අලි ලරිජානි ඉලක්ක කළ ප්‍රහාරයට සමගාමීව මෙම ප්‍රහාරයද දියත් වී ඇති අතර පැය කිහිපයක් තුළ ඉරාන නායකයින් දෙදෙනෙකු අහිමිවීම ටෙහෙරාන් පාලනය මුළුමනින්ම අඩපණ කරන්නකි. ඉරාන රාජ්‍ය මාධ්‍ය තවමත් නිල වශයෙන් මේ තහවුරු කර නැති වූද බසීජ් මූලස්ථානය ආසන්නයේ දැඩි යුදමය තත්ත්වයක් පවතින බව වාර්තා වේ. මෙම ඝාතනයත් සමග ඉරානයේ පුරා සිටින බසීජ් සෙබළුන් ඊශ්‍රායලයට සහ ඇමරිකාවට එරෙහිව විවෘත යුද්ධයක් ප්‍රකාශ කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.